කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ හැඳින මෙ පව් දුරාලන උපදේසේ නුදුන මනවිතුන් දොර අවකාසේ මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ගාථා ධර්මයේ කියන කතාවමයි අර කවියේ කියන්නේ පව් කරනකොට මෝඩයා ප්‍රීතියෙන් පව් කරනවා බලන්නකෝ අරක්කු බොන මිනිහෙක් ප්‍රීතියෙන් අරක්කු බොන්නේ කට්ටිය එකතු වෙලා වීදුරු එකට ඇනලා ඔට්ටු වෙලා බයිට් හදාගෙන නාන ප්‍රකාර ඒවා තියාගෙන ප්‍රීතියෙන් බොනවා රා බොණ්ඩ බොණ්ඩ වෙරි වෙන්න විකාර ගතියෙන් රෑ වෙන්න වෙන්න ගෙදර යන්න පරානේ නැතියෙන් ඒ දණ්ඩ දණ්ඩ උඩ යන්න ජබෝරි සද්දෙන් අල්ලං හුටං ගජි ගතං මහ පාර මැද්දේ ඕන් සැප විඳිනකොට හරි සැපයි වාගේ දැනෙනවා ප්‍රීතියෙන් විඳිනවා සතුටින් විඳිනවා මෝඩයා හැබැයි රෑ වෙන්න වෙන්න පුතා විකාර ගතිය විකාර පිස්සෙක් වාගේ වෙනවලු පිස්සා එනවලු කඩා වැටි වැටි පරානේ නැතියෙන් පරානේ නැති වෙනවලු දෙපැත්තට කැඩි කැඩි වැටි වැටි දෙපැත්තට වැනි වැනි එන එකාට ගෙදර යන්න තියෙන්නේ ඒ දණ්ඩක් උඩින්ලු ගඟට උඩින් දාපු ඒ දණ්ඩ උඩ යන්න ජබෝරි සද්දෙන් ඈබලන් අඩි 12 පාරේ යන්න බැරි එකා ඒ දණ්ඩේ පාරේ කොහමද යන්නේ අඩි දෙකක් තියෙනකොට වැටුණලු ගඟට වැටිලා සරම කමිසේ තෙමාගෙන බඩ ගාගෙන ගොඩ වුණාලු උඩට ගඟෙන් ගොඩට ඇවිල්ලා දැන් අඩිය තියන්න හැදුවට තියන්නම බෑලු සරම ඇලිලලු පුතා තෙතරෙදි ඇලිලලු ඇඟට අඩිය තියන්නම බෑ මූ එහෙට මෙහෙට තිබ්බලු සිව් අඩියක් අල්ලං හුටං ගජි ගතං මහ පාර මැද්දේ හොම්බකට සමතලා කරගෙන දත් ඇඳ බිඳගෙන පාරේ වැටිලා ඉඳලා අහල පහල උන් ගිහිල්ලා ඉස්පිරිතාලට දැම්මා අනේ අහිංසක ගෑණි උණු වතුර බෝතලෙත් එල්ලාගෙන හීන් එකත් කිහිල්ල ගහගෙන ඉස්පිරිතාලේ ඇඳ ගාවට ගිහිල්ලා බලනකොට ඒකිගේ මිනිහන් නෙමෙයි වාගේ තොල්පටවල් දෙක බතලාල දෙක තමා පෙරලිලා චප්ප වෙලා මේකගේ තොල්පටවල් දෙක යන්තම් හොඳ වෙනකොටම ආයෙත් එතෙන්ට එන මීහර කානම් පුතා කවද්ද සැප විඳින් කවද්ද නිවැරදි වෙන්නේ කවද්ද හරි දේ දකින්නේ කවුද ලෝකේ අඳුරගන්නේ නෑ අපිට මෝඩයට හැම වෙලාවෙම පේන්නේ පුතා සැප තමයි අසීලාචාර වල් ගමන් වල් ගති ඔක්කොම පේන්නේ සැපයි කියලා ඒකෙන් විනාශ වෙනවා එක තැන පල් වෙනවා ලගිනවා ඔයාලා බණ ඇහුවට වෙනස් වෙන්නේ නැහැ සත්‍යානුකූලව ඔබ වෙනස් වෙන්නේ නැහැ ඔබ එක තැන පල් වෙනවා මං අද කියනවා ටියුෂන් අරින්න එපා ළමයි ටියුෂන් අරින්න එපා ළමයි වල් වෙනවා ළමයි රස්තියාදුකාරයෝ වෙනවා ළමයි කම්මැලි වෙනවා ළමයින්ට නිදහස් මානසිකත්වයකින් ඉගෙන ගන්න තියෙන එක නැති වෙනවා ඔබේ ආර්ථිකය විනාශ කරගෙන මහමගට පොඩි එකා දාලා කාලකන්ණියෙක් කරන්නේ නැතුව ඔය හීන් එකාට ඉස්කෝලේ උගන්වන ටික නැවත ප්‍රැක්ටිකල් කරගත්තාම ඇති අපේ කාලේ වාගේ ඉගෙනගෙන මේ ලෝකේ බිහි වෙලා ඉන්න මහා ප්‍රඥයෝ ඉන්නේ ටියුෂන් ගිහිල්ලා නෙමෙයි ඉස්කෝලෙන් ඉගෙන ගත්ත පමණින් ඒක ප්‍රැක්ටිකල් කරලා ඒ හින්දා එහෙම කරන්න කියලා මං දැන් කියලා යනවා හෙට උදේ යවන්නේ ඈ ඔව් බබාව ටියුෂන් එකට දාලා අම්මා ටියුෂන් එකේ බිල හොයනවා නුවර බබාව ටියුෂන් එකට දානවා
බබාගේ ටියුෂන් එකේ බිල අම්මා වීදි ගානේ ඇවිදලා ගිහිල්ලා බිල හොයනවා. එවුන්දට විකුණන්න බඩු තියෙනවනේ. ඔවුන්දට විකුණන්න බඩු තියෙනවා. මහ පව් සංස්කෘතිය පුතා. මේ ලංකා සංස්කෘතිය මහ පාපයට ඇදගෙන ගියා. සැපපත. ඔයාලා විසින්ම විනාශ කරපු රට මේ. බනින්න එපා මුස්ලිම් මිනිස්සුන්ට. බනින්න එපා දෙමළ මිනිස්සුන්ට. දෙමළ මිනිස්සුවත් මුස්ලිම් මිනිස්සුවත් නෙමෙයි මේ රට කෑවේ. කෑවේ සිංහලයෝමයි. අපේ නායකයන් මේක තමයි සත්‍යය. මේක කන්න කාටවත් බෑ. මේක කන්න පුළුවන් මේකේ ඉන්න අයට. හොඳ වැටක් ගහලා තියෙනවා නම් හොඳට නියර දාලා තියෙනවා නම් ඒකට සතෙකුට සිව්පාවෙකුට පනින්න බෑ. වැටයි නියරයි ගොයන් කනවනම් කාටද කියන්නේ? වැටයි නියරයිමයි ගොයන් කන්නේ පුතා. එහෙනම් හීන් අප්පුව නුවර කුළුණකට ගොඩ වෙලා හූ කියාපියම්. කාටද? මධ්‍යම පළාතේ උන්ට ඇහෙන්න. ඔව් දලදා වහන්සේ වැඩ ඉන්න උත්තම කන්ද උඩ රට රාජධානී සදහබර බෞද්ධයෝ කිව්වාට පුතා හොර වැඩ වල් වැඩ නරකාදිය එමට පැහැන්නේ මේකේ. අර අසංක පියමන්ත පීරිස් සින්දුවක කියන්නේ බහිරව කන්දේ කියලා. කියනවනේ සින්දුවක්. ඈ සුරාසල් වල දලදා හාඳුර උඩ ඉඳලා බලනකොට පේනවලු සුරාසල් වල පොදි බැඳලාලු සෙනග. පන්සලේ නෑ. දලදා හාඳුරන්ට වඳින්නේ නෑ. මල් වල සුවඳ නෙමෙයිලු දලදා හාඳුරන්ට එන්නේ කසිප්පු සුවඳලු. නුවර වැවට කුණු කාණු හොදාගෙන ඇවිලා තෙප්පිලියෝ ටික මැරිලා එවුන් කුණු වෙලා එකේ ගඳලු. ජරා ඇලවල් වල ගඳ දලදා හාඳුරන්ට එන්නේ. දලදා හාඳුරුව බලාගෙන ඉන්නවලු තුස්නීම් භාවයෙන්. මා කොසල් අධිරාජ්‍යයට දේශනා කළ වදාළ සත්‍ය ධර්මය වේගයෙන් එලි දැකලා කියලා. කොසල් මහ රජුරෝ හීන දැකලා බය වෙනකොට මල්ලිකා දේවිය එක්කගෙන යනවා බුදුහාඳුරුව ගාවට. ඒ වෙලාවේ බුදුහාමුදුරුව විස්තර කරනවා මහරජතුමනි කම්පා වෙන්න එපා, බය වෙන්න එපා, සැලෙන්න එපා. අදවත් හෙටවත් අනිද්දාවත් සිද්ධ වෙන කරදරයක් නෙමෙයි. වසර 1000ක් විතර යනකොට 2000ක් විතර යනකොට මේ ලෝකේ ඉන්න පාලකයෝ අධාර්මික වෙනවා. අධාර්මික පාලකයන් වටා ඉන්න මැති ඇමතිවරු, മന്ത്രിවරු, පාලකයෝ, රාජ්‍ය සේවකයෝ අධාර්මික වෙනවා. ඒ අධාර්මික කාලයට මගේ බුද්ධ පුත්‍රයෝද අධාර්මික වෙනවා. මගේ බුද්ධ පුත්‍රයෝද අධාර්මික වී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසේම තියෙන දුෂ්ට දුර්ජන පාපතර ගමන නිසා මාවත් පාරේ විකුණනවා කිව්වා. අපේ හාමුදුරනේ නුවර බුදුහාඳුරුව විකුණාගෙන කන සෙනක බලන්නකො. බුදුහාඳුරුව විකුණාගෙන කන සෙනක කොච්චර ඉන්නවද? බුදු පිළිමෙත් විකුණනවා. බණ පොතත් විකුණනවා. හඳුන් කූරුත් විකුණනවා. මලුත් විකුණනවා. මේ චීවර මට මේ ළඟදී අටපිරිකරක් පූජා කළා බණට. ඒ පූජා කරන වෙලාවෙම මගේ අත් දෙක උඩට පූජා කරද්දි මට දැනුණා මේක අටපිරිකරක් නෙමෙයි කියලා. පාත්‍රයේ උඩින් තියෙන හින්දා පෙනුම තියෙනවා. අපේ නායක හාමුදුරුවනේ කාඩ්බෝඩ් 3ක් අරන් පාවිච්චි කරපු අඳන 3ක් පාවිච්චි කරපු අඳන 3ක් කාඩ්බෝඩ් උඩ තියලා ඒවා එක පිට එක තියලා ඒක උඩින් පාත්‍රයේ තියලා බැඳලා මම පැය දෙකක් බණ කියලා ඉවරුණාට පස්සේ පූජා කරපු එකක් ගෙනල්ලා කඩලා බලනකොට අය කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි පාවිච්චි කරපු කිලුටු අඳන 3ක්.
මොකද සූස් ගන්න. සූස් ගන්න දෙයක් නැහැ. ගෑනු තමයි වගේ එන්නේ උස්සාගෙන. ඔව් ඔව්. ගෑනු තමයි වගේ එන්නේ. ඔව්. මොකක් හරි කඩමාළුවක් ඇහැට ඇහැරවට්ටන්න පෙන්නුවා. ඒක විමර්ශනයක් නෑ, බැලීමක් නෑ, හැදීමක් නෑ. මේ උන්දගේ හිතේ මොක පූජා කෙරුවත් නිවන්. අසූචි ගොඩක් ගුලි ගහලා රෝල් කරලා දුන්නත් මේ උන්ද පූජා කරනවා. ඒ තරම් නිවට මෝඩ જાතියන්නේ. ඈ? අටපිරිකරේ ආයිති මුස්ලිම් මිනිහෙකුටද? ඒක ගැන දන්නේ මුස්ලිම් මිනිස්සුද? ඈ? ඒක දන්නේ බෞද්ධයෝනේ. එතකොට අර නොදන්නා මිනිහා විකුණනකොට දන්නා එක බලලා ගනින්කෝ. නෑ. හාමුදුරුවනේ ගිහි පැවිදි දෙගොල්ලම මේවට වග කියනවා. දැන් අලුතෙන් තියෙනවානේ අටපිරිකර නෙමෙයි. ඔව් සොලොස් පිරිකර, දොළොස් පිරිකර, සූවිසි පිරිකර. මේ උන්දලගේ මායා. වෙලෙන්දා දන්නවා මේ උන්දගේ ඔළුවේ හැටි. මේ උන්දගේ ඔළුව ඉස්සාගේ ඔළුව. ඉස්සා දන්නා නේද? ඈ? ඉස්සා. ඉස්සාගේ ඔළුවේ මොනවද තියෙන්නේ? ඒකත් දන්නවා මේ උන්දලා ඔක්කොම නේද? ඈ? ඒකත් මේ උන්දලා ඔක්කොම දන්නවා ඉස්සාගේ ඔළුවේ තියෙන જાතිය. ඒ ඉස්සාගේ ඔළුවේ ප්‍රමාණය දන්න කූට ව්‍යාපාරිකයෝ මෙවුන්දාගේ ඔළුවේ හැම වෙලාවෙම ගන්ධසාරේ තියෙන්නේ. ඒ හින්දා ඕන එකක් පෙන්නලා රවට්ටන්න පුළුවන් කියලා හදලා දෙනවා. ඊට පස්සේ ගන්නවා. අපේ නායකයන් එක දවසක් මේ නුවර පැත්තේ ඉඳලා පෙරහැරක් යනවා. අනුරාධපුරේ පැත්තට. මම ওই දඹුල්ල කිට්ටුව පාරයින් ඉන්නකොට මේ උන්දලාගේ පෙරහැර එනවා. මං කොල්ලන්ට කිව්වා ඔහොම නවත්තගෙන හිටුකෝ කියලා. මං හරි ආසයි මේ උන්දලා පෙරහැරවල් බලන්න. කොරවක්කො නෙළුම් කොලේ යනවා වාගේ කාපට් පාරේ රත් වෙලා ගිනියම් වෙලා. කරුමේ තවනවා මේ උන්දලා. ගෑනු 100ක් විතර ගියාම එක පිරිමියෙක් යනවා පේනවා. පිරිමි කරුම තවනවා අඩුයිනේ. ඔව්. නිවන උරුම වුණත් නැතත් කමන්නේ. ඒ උන්දලා ඔය කූතාණ්ඩි වැඩවලට අත ගහන්නේ. මේ උන්දලා තමයි ඌගේ එල්ලිලා ඉන්නේ. දිග රෙද්දක් කරන්. කිලෝමීටර 2ක් විතර දිග රෙද්දක් කරන් මේ කූඹි පණුව අල්ලගත්තා වාගේ. අරකින් අල්ලාගෙන හිස මත තියාගෙන සාදු කියා දාඩිය හොටු කඳුළු අගුරු ආගෙන පාරේ යනවා. ඒ ගමන මං කොහෙද යන්නේ කියලා. ඒ ගමන තනකුත් කියලා කිව්වා කප්රු බඳින්න යනවා කියලා. මං අහුවා මේ ඉස්ලාම්ද හින්දුද කතෝලිකද කියලා. මන් දිහා දෙක ලොක් කරලා බලන්න බෞද්ධ. මං කිව්වා බෞද්ධයෝ ගාව නෑනේ චෛත්‍ය වලට රෙදි අන්දන එක. ත්‍රිපිටකේ නෑ චෛත්‍ය වලට රෙදි අන්දන්න. එහෙම එකක් තියෙනවද? කොහේ හරි. බෞද්ධ දර්ශනයේ තියෙනවා අම්මා නැමැති චේතියට මීටර 3ක් අන්දලා බුද්ධෝපස්ථානයක් කළ මහා පුණ්‍ය කර්මයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැප ලබන්න කියලා. අම්මට චීත්තයක් අන්දලා. තාත්තට සරමක් අන්දලා. ගිලනෙකුට උපස්ථාන කරලා. ජීවමාන සංගරුවනට චීවරයක් පූජා කරලා. දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳින්න පුළුවන්. නිවන් යන්න පුළුවන්. හැබැයි පරණ චෛත්‍යයකට ලක්ෂ ගාණක් වියදම් කරලා රෙදි අඳන්න කියලා ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ. නමුත් මේ උන්දලා පුදුම මෝඩ එකතන පල් වෙන ගති තියෙන. ලෝකේ දකින්න. ඇත්ත ඇති සැටියෙන් දකින්න. යන්නේ වැරදි පාරක. නිවැරදි කරගෙන යන්න මහන්සි ගන්න. පින්නතුනි
ඊළඟ කාරණය පෝතුජ්ජනිකෝ. පෝතුජ්ජනිකෝ කියලා කියන්නේ සැප දෙන්න දෙන්න පෘතජ්ජන බව වැඩි වෙනවා. මේ ජීවිතේට සැප දෙන්න දෙන්න පෘතජ්ජන බව වැඩි වෙනවනේ. නිකන් උදාහරණයකට හිතන්නකෝ චූටි පැටියට මේ වාගේ පොඩි පැටියෙකුට බත් කවනකොට කට දැවිල්ල හදලා මේක කෑ ගහනවා. අර නයි මිරිස් දාපු සම්බෝල මේකටත් කැව්වා. මූගේ ඉහමලත් එක්කන් රත් වෙලා මේක කෑ ගහනවා යටි ගිරියෙන්. ඒ ගමන අම්මා විජහට අතපය මූණ කට හොදලා හරි මම පුතා යන් කියලා කුස්සියට ගිහිල්ලා සීනි බෝතලේ ඇඟිල්ල ඔබලා අර කය දීවිය ගාවා. එතකොට එකපාරටම නිකන් බ්‍රේක් ගැහුවා වාගේ පුතා කොල්ලා නතර වුණා. කෑ ගහපු එක නතර කෙරුවා තලු මර අර සීනි වල රස වින්දා. ඊළඟ දවසේ බත් කාලා නයි මිරිසුත් නැහැ බත් කාපු ගමන්ම මේක සීනි බෝතලයට අත දික් කරගෙන අඬනවා. සීනි බෝතලයට අත දික් කරගෙන අඬනවා. පෙරේත වෙනවා පුතා සැපට ඉන්ද්‍රියයන් පෙරේත වෙනවා. අපේ ගල්කිරියාගම පොලිසිය කීර්ති ජයන්ත OIC මහත්තයා ඉන්න කාලේ මිනිහෙක් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන මිනිහා කරපු වැරදි නඩු බඩු එකතු කෙරුවා. නිත්‍යානුකූලව කසාද බැඳලා ගෑනු 12 දෙනෙක්ව එක පළාත මාරු කරලා නුවර පැත්තේ ඉන්නවා ටික කාලයක්. රට ගිහිල්ලා එන අම්මණ්ඩි කෙනෙක් අල්ලා ගන්නවා. අල්ලාගෙන මේකි කියලා සල්ලි ටිකයි රත්තරන් ටිකයි ඔක්කොම හීන්සරේ සෙනෙහ බර ලෝකෙම නැති පින්වන්තම ස්වාමි පුරුෂයා විදියට රඟපාලා අරකිට ළමයෙකුත් හදනකන් ඉඳලා ළමයක් දාලා ගෑණිත් දාලා රත්තරන් රිදී ඔක්කොම ටික අරගෙන මේක වෙන පළාතකට යනවා. වෙස් වලාගෙන ගිහිල්ලා අපේ හාඳුන්නේ මුදු 4-5 දාගෙන ගරුණෙක් විතර බේස්ලට් එකක් දාගෙන පෙකණියනුත් පල්ලෙහාට චේන් එක දාගෙන ගමක ගිහිල්ලා සැරි සරනකොටම හෙට මෙහෙට එවමු එහෙම මිනිහෙක් හෙට මෙහෙට එවපු ගමන් මේ කිලා දීගේ යනවා ඒකත් එක්ක අරකගේ බේස්ලට් එකයි චේන් එකයි මුදු ටිකයි විතරයි පුතා බැලුවේ. කාගේද මොන જાතියේද කොහේ එකෙද්ද මොකක්වත් නැහැ. එහෙම්මම කරලා රට ගිහිල්ලා ආපු අම්මන්ඩිලාම 12ක් බැඳලා. මට OIC මහත්තයා කෝල් කරලා කිව්වා අරුම පුදුම නඩුවක් තියෙන්නේ මට තනියෙන් බේර ගන්න බෑ එන්නකෝ කියලා. මං ගියා. යනකොට මල්ල ගෙදර තමයි පොලිසිය. අඬනවා දැන් ගෑනු අයිතිවාසිකම් කියනවා මගේ මිනිහා. මෙච්චර කාලයක් අතුරු දහම් වෙලා හිටියේ ඒක මගේ කියලා. OIC මහත්තයාට කියනවා අර කිත් කියනවා මගේ කියලා මේ කිත් කියනවා මගේ කියලා කසාද සහතික 12යි. ගෑනු වෑන් එකයි. දරුවෝ 8ක් 10ක්. දැන් කාටද දෙන්නේ? ගහින් ගහට ගිය මිනිහා තෙමි නැසි මේක සදාතනික හිරේට. අයිති වුණොත් කවදා හරි අයිති වෙන්නේ පළවෙනි දීගෙට මිසක් පුතා අනිත් එව්වාට නෙමෙයි. අගක් මුලක් නැති දීග යන ගෑනුන්ට ඔහොම වෙන්න ඕන. සැපනේ හොයන්නේ. කෙලස් බරින් බර වෙලා මිනිස්සු මාරු කරනවා අපේ හාඳුන්නේ නින්දති කොට්ට මාරු කරනවා වාගේ. ගෑනු මාරු කරනවා කොට්ට මාරු කරනවා වාගේ පිරිමි. අතීත ශ්‍රී ලංකාවේ අවුරුදු 120ක් ආයු වළඳලා මැරෙනකන් අඹුවයි සැමියයි දෙන්න ප්‍රීතියෙන් දිවිගෙවලා මැරිලා ගියා. දැන් පුදුම සෙල්ලක්කාර ගතිය. නළුවොත් එහෙමයි, නිලියොත් එහෙමයි, දේශපාලඥයොත් එහෙමයි, රාජ්‍ය සේවකයොත් එහෙමයි. ටිකක් හරි බේරිලා ඉන්නේ ගොවියෝ. අපේ හඳුන්නේ ටිකක් හරි බේරිලා ඉන්නේ ගොවියෝ.